Hi everyone, welcome to Issue Vlog. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අදත් චෝටි පුතත් එක්ක දවස ගත කරන විදිහේ වීඩියෝ එකක් තමයි ගෙනාවේ. අවසානයේ වෙනකන් රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා මගේ channel එක. චෝටි පුතාගේ videos ගේන්න මං ඉස්සරහට තව ගොඩාක් videos ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැදුනේ චෝටි පුතාගේ උදේ කෑම එකයි දවල් කෑම එකයි. ඉතින් මම දෙකම එකට තමයි උදෙන් හදා ගන්නවා. ඒතර මට ගොඩාක් ලේසියි. චුටි පුතාට දැන් මේ කෑම එක දීලා බටර් එක තමයි මම යාට දෙන්නේ. ඉතින් මගේ රෙසිපීස් චුටි පුතාට මම හදන රෙසිපීස් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මගේ Facebook channel එකේ. ඉතින් මගේ page එකත් follow කරගෙන යන්න කියලාත් මතක් කරනවා. මම link එක ඔයාලට දාන්නම්. ඉතින් මේ විදිහට කේක කෝලම් කර කර තමයි මම එයාට කවා ගන්නෙ. එයා ඉතින් ගොඩක් ආසාවෙන් කනවා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊට පස්සේ මම කොළ කැල එකක් අද හදාගත්තා. ඉතින් පුතත් එක්ක කෑම කනකොට අනිවාර්යෙන් මමත් මොන හරි යත් එක්ක කනවා. එතකොට එයා කෑම එක ආසාවෙන් කනවා. මම මොන හරි කෑවොත් එයාත් හරි ආසාවෙන් එයාගේ කෑම එක කනවා. ඉතින් කන්න නැති බබාලා ඉන්නවා නම් අම්මලාට මම කියන්නේ එයාත් එක්ක අම්මලාත් ඉඳගෙන කන්න එකට. එතකොට ඒගොල්ලොනුත් අම්මලාත් එක්ක කනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි එයාට කවනකොට එයා ඉතින් කම්මැලිකම වෙන හින්දා අපිත් ඔක්කොම එකතු වෙලා එයාත් එක්ක කෑම ගන්නවා නම් එයාත් කිසිම ප්‍රශ්නයක් නැතුව එයාගේ කෑම එක ගන්නවා. ඉතින් මේ දවස්වල ටිකක් වහිනවා. ඒ හින්දා පොඩ්ඩක් රෙදි වේලා ගන්නත් ප්‍රශ්නත් ගොඩාක් තියෙනවා. මම හිතනවා අම්මලාටත් ඒ වගේ ඇති කියලා. මම චුටි පුතාට ෆීඩින් චෙයා එකක් තාම ගත්තේ නැහැ. මොකද බබාට තාම තනියෙන් ඉඳ ගන්න අමාරු හින්දා මෙන්න මේ විදිහට එයාගේ නාවන බේසමට කොට්ට මේ විදිහට තියලා තමයි මං යාව ඉඳවන්නේ. ඉතින් අම්මා කෙනෙක්ට ෆීඩින් චෙයා එකක් දැම්මම ගන්න ඕනේ නැත්තම් මේ විදිහට යාව වාඩි කරවලා තියාගන්න පුළුවන්. මේ වටේ කොට්ට දාලා වාඩි කරවලා තියාගන්න පුළුවන්. එයා නාවන බේසමේ. අපි ඉතින් හැම වෙලේම ළඟ ඉන්න ඕනේ යාව දාලා යන්න අරකයි. අපි ළඟ ඉන්න වෙලාවට කවන වෙලාවට තමයි ඒ විදිහට මේ යාව ඉඳවලා තියාගන්න පුළුවන්. චුටි පුතා නිදාගත්තා. චුටි පුතා නිදි අතරේ මම එයාගේ වතුර බේසන් දෙක හදාගත්තා. මොකද එයා නැගිට ගමන් යාව මොන හරි කන්න දීලා නාවන්න ඕනේ. ඒ හින්දා මොකද එයා නැගිට්ටාම මට ඒක කරගන්න අමාරු හින්දා මම ඉක්මනටම වතුර බේසන් දෙක ලෑස්ති කරා. මොකද මම තනියම ඉතින් එයාව බලා ගන්න හින්දා මට මේ තියලා වෙන තැනක තියලා යන්න බැහැනේ යාව තනියෙන්. ඒ හින්දා යා නිදි අතරේ මම ඉක්මනට එයාගේ නාවන බේසන් දෙක ලෑස්ති කරගත්තා. කොහොම හරි මම චුටි පුතාගේ ඇඳ මේ විදිහට දාගෙන තියාගෙන ඉන්නේ. මම කුස්සියේ වැඩක් කරන අතරතුරේ හරි මට පේන විදිහට තමයි මම චුටි පුතාගේ ඇඳ මේ විදිහට වෙනස් කරගත්තා. මොකද දැන් එයා ඇඳ උඩ තියන්න අමාරුයි. නැගිටලා ඉන්න වෙලාවට දනගාගෙන බහිනවා. ඉතින් බයයිනේ ඒ වැටුනොත් කියලා මට පේන මානේ මං එයාව තියාගන්නවා. ඊපස්සේ නැගිටලා වොෂ් එකක් දාලා එහෙම දැන් මේ චුට්ටක් සෙල්ලම් කරන්න දැම්ම යාව. ඉතින් එයා හරි ආසාවෙන් සෙල්ලම් කර කර ඉන්නවා මෙතන. එයාත් එක්කම තමයි ඉතින් දවස ගත වෙන්නේ. හරිම ආසාවෙන් විනෝදෙන් ඉන්නවා ඉතින්. ගොඩක් වෙලාවට ඉතින් මෙතනම තමයි එයා කාලය ගත කරන්නේ. හරිම ආසාවෙන් එයා සෙල්ලම් කරනවා. මෙතන එයාගේ ඇඳ වෙනස් කරලා අපි හදලා දුන්නා. මෙතන ගොඩක් ඉඩ තියෙන හින්දා එයාට ග්‍රවුන්ඩ් එකකට වගේ එයාගේ ටොයිස් ටික දාලා හදලා දුන්නා. ඉතින් මේ විදිහට තමයි අද දවස ගත වෙන්නේ චූටි පුතා එක්ක. දැන් චූටි පුතාට මාස 7යි. මාස 7ට එයා තාම වාඩි වුණේ නැහැ. නමුත් අල්ලගෙන චුට්ටක් හිට ගන්නවා වගේ තමයි එයා පෙන්නුම් කරන්නේ. වචනත් එහෙම ටික ටික දැන් කතා කරනවා. ඉතින් ඔයාලගේ බබාලත් එහෙමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මාස 7යි මගේ බබාට. මම ලබන මාසෙත් අප්ඩේට් එකක් දෙන්නම්. පුතාගේ කොහොමද එයාගේ
දේවල් කියලා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්නත් කියලා මතක් කරනවා චුටි පුතාගේ රෙසිපීස්, චුටි පුතාගේ දේවල් හැමදේම මම ඔයලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මේ තියෙන චුටි පුතාගේ අමතර කෑම එක. ඒකට මම යෝගට් එකයි ස්ට්‍රෝබෙරි එකයි කෝලි කුට්ටු කෙසෙල් ගෙඩියකුයි දාලා තියෙනවා. ඉතින් මේ යෝගට් එක මම යාට දැන් දෙන්න පටන් ගත්තා. කලින් මම ග්‍රීක් යෝගට් එක දුන්නේ. ග්‍රීක් යෝගට් එකත් එක්ක යන ගමන් තමයි මම මේ අබේවැල සෙට් යෝගට් එකත් එයාට දෙන්න තීරණය කරේ. මෙන්න මේ විදිහට එයා වාඩි කරවලා තමයි මම කෑම එක හදාගන්න එයාගේ ඉස්සරහම ඉඳගෙන. ඉතින් එයාත් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා මොනවද මම කරන්නේ කියලා. ඉස්සරහට මම එයාට ෆීඩින් චෙයා එකකුත් එකතු කරගන්න සෝදානමින් ඉන්නවා. මොකද ඉතින් එයාටත් ඉඳගෙන ඉන්න අමාරුයිනේ මේකේ ගොඩක් වෙලා. ඒ හින්දා එයාව චෙයා එකකටත් පුරුදු කරගන්න ඕනේ. ඒ හින්දා ඉස්සරහට මම ෆීඩින් චෙයා එකකුත් පුතාට අරන් දෙන්න හිතාගෙන ඉන්නවා. මේ විදිහට එයාගේ කෑම එක අද හදාගත්තා. ඉතින් මේ විදිහට තමයි අද දවස ගෙවුනේ. මතක් කරනවා මගේ channel එක subscribe කරලා තියාගන්න. ගොඩක් වටින වීඩියෝස් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ Facebook page එකත් follow කරන්න මතක් කරනවා. ඒකේ පුතාගේ recipes ගේනවත් මම දාලා තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අම්මලා comment කරගෙන යන්න. චූටි පුතාට මම ගොඩක් වෙලාවට ටයිම් ටේබල් එකකට කෑම ඉතින් දෙන්නේ නැහැ. එයාට බඩගිනි වෙන හැම වෙලේම මම එයාට කෑම මොනවා හරි දෙනවා. එහෙම මම අර වෙලාවක් කියලා වෙන් කරගෙන ඉන්නේ නැහැ. නමුත් ප්‍රධාන වේල් ටික ටයිම් වලට මම දෙනවා. අමතර කෑම වේල් ඉතින් එයාට බඩගිනි ආපු වෙලාවට මම එයාට කොහොම හරි හදලා දෙනවා. එයාව තතේ තියාගෙන. ඉතින් මේ විදිහට තමයි දවස ගෙවුනේ චූටි පුතාගේ. මගේ channel එක subscribe කරන්න කියන දේත් මතක් කරනවා. මගේ Facebook එකත් එක්ක එකතු වෙන්නත් කියලා මතක් කරනවා. චූටි පුතාගේ recipes බලන්න. එහෙනම් ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. මම දිගටම වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා චූටි පුතාගේ අප්ඩේට් ගේන්න බලාපොරොත්තු වෙනවා මාසෙන් මාසේ. එහෙනම් අදට වීඩියෝ එකකින් සමගමු. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් එකතු වෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.